මල්ලි පුරුදා මල්ලි අංකල් මොකද මේ මහරෑ මාර සිසිනයයිසි වම මේ අවුරුද්දට මගේ ළඟම යාළුවෙක් එක්ක පොඩ්ඩක් සෙට්ටුනා ඉතින් පොඩ්ඩක් බඩු වැඩි වුණායිසි අලුත් අවුරුද්ද කියලා අලුත් දෙයක් අංකල් ලෝකෙ ඉතින් අංකල්ට කවද බඩු වැඩි නොවුනේ කියන්නකෝ අනික ගෙද යනකොට පොඩ්ඩක් රෑදුනා මල්ලි ඉතින් ඒකත් අලුත් දෙයක් අපේ ගෑණි මාව ගෙඩගත්තලා කියනවකෝ ඉතින් ඒකත් අලුත් දෙයක් නෙමෙයිනේ අංකල් හැමදාම බීලා හතර ගාතෙන් ගෙදර ගිහිල්ලා ගෙදරින් දොට්ට දැම්මට පස්සේ සෙට් වෙච්ච යාළුවා ගෙදර ගිහිල්ලා නිදා ගන්නවා අන්න ඒක තමයි මේ සැරේ අලුත් මයිත් එක බීපු යාළුවව දුගේ ගෑණි ගෙදරින් දොට්ට දාලා ඕයි අප්පට සිරි දැන් මොකද කරන්නේ දැන් අංකල් කොහෙද නිදාගන්නේ මේ මට පොඩි උදව්වක් කරනවා මාව අදට විතර පොඩ්ඩක් මෙහෙ තියාගන්නවා යන්න තැනක් නෑ ඔයි මේ පිස්සු කෙලින්ද නම් එපා අංකල් දන්නවනේ අංකල්ට ඕන වෙලාවක මෙහෙ ඇවිල්ලා නිදාගන්න පුළුවන් ඒ වුණාට මෙහෙම තිරිසනෙක් වගේ බීලා මේ පැත්ත පලාත එන්න එපා අංකල් දන්නවනේ අපි තාත්තා වුණොත් එම අපි දෙන්නට මදරා එන්න වෙන කොහරි හොයාගන්න වෙන්නේ අනේ හෙම කරන්න එපා ඔයි දවුනත් එක හැමදාම කනපොන මට සමුද තාත්තට කියනවා මම පීලා නෑ කියලා මම සාමාන්‍ය විදිහට හසිනෙන්න සවුස පොඩි බැලන්සක් කරනවා අංකල්ව පෙන්නලා බීලා නෑ කියන්න පුළුවන් අංකල් අනේ හෙම කරන්න එපා ඔයි කල්යාණ මිතුරෙකුට මේ වගේ අකර සැපයක් වුණාම සමුසේම අත්හැරලා දාන එක හරිද වල්ලි පුතා මේ මහරෑ මොකද වුණේ අංකල් පොඩි ගමනක් ගිහින් ඇද්දි ගෙදර යතුරු නැති වෙලා ඉතින් ගෙදර ගෑනිනව නේද නැහැනේ එයා දමතිව වන්දනාවක ඉන්නේ අංකල් දැන් මම මූත් එක්ක කතා කරද්දී උඹ උත්තර දෙන්නේ උඹට කතා කරන්න බැරිද වල්ලි පුතා කිව්ව පොඩ්ඩක් ෂිප් එකේ ඉන්න කියලා මම පොඩ්ඩක් ඉඳගන්නද ඉතින් වෙන අමතර යතුරක් නැද්ද නෑනේ වෙන අමතර යතුරක් නැද්ද නෑ යතුර තියෙනවා අර පරට්ටිගේ ඇතුලේ ලොක් කරගෙන තියෙන්නේ නෑ මේ අංකල් කියන්නේ ලොක් එක ඇතුළු ලොක් වෙලාලු අමතර යතුරුලු අරින්න බැරිලු ඔන්න මේ අද මේ ඉඳලා හෙට උදේ ගියදෙන් තාත්තේ හරි අදට විතරක් එන රෑ ඉඳලා යනවකෝ අංකල් තව ටිකෙන් මාවත් නෝන්ඩි කරනවා කෝ සමුසල තාත්තා කියද වෙන්ඩ කියනක පොඩ්ඩක් ආශ්‍රය කරන්න ඕයි කාලෙකින් දැක්කෙත් අනේ මේ අංකල් වඳින්නම් පිස්සුනම් කෙලින්ට එපා පින් සිද්ධ වෙයි තාත්තා නිදාගන්න ගියා අපි දෙන්නම මෙතනයි සද්දපද්ද දාන්න ගියොත් තාත්තා හැල්ලවිලා අංකල් දොට්ට දැම්මම මට ආයෙ කියන්න එපා හරි අංකල්ට බඩගිනිද ඔව් පොඩි බඩගින්නකුත් තියෙනවා බයිට් එකට අද තිබ්බේ පේර කෑලි ටික විතරයි මේ පේරවලට ගම්මිරිස් දාලා බොන්න මරු බයිට් එක බඩගිනි නම් මේ සුඩ කෑම ඇති ඒකත් කාලා ෆ්‍රිජ් එකේ අයිස්ක්‍රීම් තියෙනවා ඕන්නම් ඒකත් කාලා බාත්රූම් එකේ ටවල් එකක් ඇති ෂේප් එකේ වොෂ් එකක් දාගෙන ගිහින් නිදාගන්න මේක අංකල්ට අලුත් තැනක් නෙමෙයිනේ එහෙනම් මම නිදාගෙන යනවා මේ වල්ලි පුතා තවුසට තැංකිව් මේ කරන උදව්වල තවුසට මම කුටගුණ සලකනවා සැලකිල්ලක් බලනකො අමුතුවෙන් කෘතගුණ ඕන්නේ හෙට උදේ ගෙදර යනකම් මාව නෝන්ඩි නොකර ඉන්නකො ඒ ඇති පීරවලට බඩ පිරුණෙල්ලා අප්පා වල්ලි කණ්ඩ තියෙනවයි කිව්වා අර තියෙනෙ බෙදලා
මොන වුණත් තු හරි හොඳ එකයි. අම්මට සිරි බත්න තියෙන්නේ ෂා හොඳ වෙලාවට මේ බද්ඩිංගත් තිබ්බේ. අම්මා රාජ භෝජන මේ වෙලාවට හැබැයි ලොලු මලු අඳුරගන්න බැරි සයිස් එකට වැදිලා තියෙන්නේ ඈ මේ මොකද්ද? අනේ මල්ලිලා කාලා ඉතුරු කරලා ගිය ඉඳුල් පීරිසි වගේක් නේද? රෑ හොදලා අස් කරන්න අමතක වෙන්න ඇති. මං හොදලා දාන්න ඕනේ මේ ටික. මට කරපු උදව්වට මේ ටිකවත් හොදලා අස් කරනවා. හෙට උදේ මල්ලිට සතුටු හිතේ. අයිස්ක්‍රීම් තියෙනවයි කිව්වා. මේ තියෙන්නේ අයිස්ක්‍රීම් පොඩි වොෂ් එකක් දාගන්න ඕනේ. අබ්බට උඩුතුවාය වෙන්නනේ. හරි. ඇත්තටම මුන්දෙන අද මාව ගෙට නොගත්තනක් රෑ මහ පාරණි යකෝ ඉන්න වෙන්නේ. අපේ පරට්ටිට මං ගැන කිසිම අනුකම්පාවක් නැහැ. රෑ පින්නේ ඇවිත් හිඳද මන්ද හීදලක් කල්ලන්න වගේ. පට්ට හීදලක් නේ තියෙන්නේ. පොඩි වොෂ් එකක් දාගන්න ඕනේ. මේ තුවාය තෙදයි මේක තැන තැන දාන්නට වැඩිය පුටු ඇන්දෙන් වෙනවා මම දොයි. අංකල් කීරහොඳ නින්ද ගියාද? මල්ලි පුතා මම මොකටද මේ තමුසල ගෙදර කරන්නේ? ඒකවත් මතක නෑනේ. ඇයි ඊයේ රෑ මතක නැද්ද කනමදේ වගේ බීගෙන ඇවිල්ලා ගෑණි ගෙදරින් එළියට දැම්ම කියලා මෙහෙ ඇවිල්ලා නිදාගත්තා. ඔව් දැන් මට යාන්තමට මතකයි. තමුසල තාත්තා කීම ඇද්ද නැද්ද? තව ටිකෙන් අංකල් නානවා. ඒ තාත්තට වැඩිය මීටරුනේ නෑ අංකල් බීලා කියලා. දන්නවනේ ඉතින් මම පොඩි බැලන්ස්මන්ට් එකක් ගැහුවා. අංකල්ට දැන් ෂේප් නේද? ඔව් දැන් ෂේප් මේ පොඩ කැඟක් අසනවා මොකද මන්ද? තමුසේ මේ මට කරපු උදව්වට කොහොම කෘතඥ සැලකන්නද මන්ද ඔයි. මේ මම එහෙනම් ෂේප් එකේ මෙහෙම්ම කැපෙන්න. ඔය හිටපු එකේ උදේට කාලම යන්න අංකල්. තාත්තා තව ටිකකින් කෑමදයි. අංකල් ඊයේ රෑට කෑවනේ. ඔව් ඊයේ බයිට් එකට තිබ්බේ ওই ගම්මිරිස් දාපු පේර ටිකක් විතරයි. තමුසේලා ගෙදර ඇවිල්ලා බඩ්ඩික් එකක් කාපු එකෙන් තමයි පොඩ්ඩක් ෂේප් වෙලා ආවේ. බත්? ඔව් බත් තිබ්බේ නෑනේ අංකල් ඊයේ ගෙදර. මොකද නොතිබ්බේ? ඇයි ඔය යන පිඟානකින් වහලා තිබ්බේ බත් එක? මොන පිස්සුද අංකල්? ඊයේ රෑට තිබ්බේ බත් නෙමෙයි. නැත්තම් ඊයේ රෑට අංකල් කන්න තියලා තිබ්බේ රොටි. රොටි? මේ ජුලිපුතා ඊයේ අහක දාන්න තිබ්බ පොල් කුඩු ඉඳුල් දාලා තිබ්බ පිඟාන තමුසේ අස් කරාද? නෑනේ තාත්තේ. මේක මල කෙලියක්. මේ දවස් දෙකක් විතර තිස්සේ ඉතුරු වෙච්ච පොල් කුඩුයි ඉඳුළුයි මම ඊයේ පිඟානක දාලා වහලා තිබ්බා. අද උදේම කුන්නොරියට දෙන්න. මේක පිඟාන පිටින් අතුරු දාන්න. මං හිතුවා තමුසේ විසි කරන්නත් ඇති කියලා. මේවා රාජ්‍ය භෝජනේ. නෑ තාත්තේ මං විසි කරේ නෑ. මොකෝ යකෝ ඉඳුල් ටිකට උනේ. මල්ලි පුතා කෑවා කෑවා කියන්නේ මොනවද? මං හිතන්නේ ඊයේ වෙරිවර කාතේ මම බත් කියලා කාලා තියෙන තමුසේලා තාත්තගේ පොල් කුඩු ඉඳුල් පිඟාන. මට පොඩි කුයිලකුත් ආවා. ඒ වෙලාවේ කල්පනාවක් තිබ්බේ නෑනේ අයිති. මං හිතුවා ඊයේ වෙරිමර කාතේ මොන හරි බාල්දියක් පෙරලා ගනි කියලා. හරිගරි ඒක අමතක කරන්නකෝ. එතකොට ඊයේ බෙදලා තිබ්බ රොටි ටිකනේ මොකද කරේ? චූටි පුතා මෙහෙ වරන්. කවුද යකෝ ඊයේ රෑට කන්න තිබ්බ රොටි ටික හොදලා පිඟන් රාක්කෙන් වරපු බල් බුරුවා. මල්ලිලට මේ පිඟන් ටික සෝදලා තියන්න අමතක වෙන්න ඇති. සෝදලා තියන්න. කරේ මොකක් වුණා කමන්න දැන් මේකට ලුණු මිසලා කදාගෙන කාපියක්.
අවුලක්ද අංකල් මේ කරලා තියෙන්නේ? ඒ වෙරිවරගාස එහෙම කරපු දෙයක් කල්පනාවක් නෑ මල්ලි. මට මතකයි පිඟන් ඔක ඇත්ත පිළ මම හොදලා වැටුවා. මේ නිච්චයක් නෑ නේ මේ. අවසියෙන් ගියේ වෙන මොනවත් බවුබූත නටුවේ නෑ නේද ගේ ඇතුලේ? ඇලික එහෙම වැඩ පොඩි මිස්ටේක් එකක් මිසක් එහෙම ලොකු අවුලක් වෙන්න විදියක් නෑ මල්ලි. ඔව් පොඩි මිස්ටේක්. අංකල් ඊයේ කාලේ ඉවර වෙලා ඊට පස්සේ මොකද කරේ කියන්නකෝ? ආයෙලා පිඟන් ටික සෝදලා මම ඉතින් දසකට මැදගෙන ගිහිල්ලා නිදාගත්තා. දත් මදින්ට අංකල් බ්‍රෂ් එකක් ගෙනවද ඊයේ? ඉන්නේ පිළේ මම කොළපාට බ්‍රෂ් එක බාත්රූම් එකේ තිබ්බා මම ඒකෙන් බැලුවා. මට සිරි තාත්තගේ බ්‍රෂ් එක මල්ලි කොහෙද තමුසල තාත්තගේ බ්‍රෂ් එකක් කොළපාටද? අයියේ මල්ලි අද උදේට තාත්තා දත් පරිස්සම් කළේ බ්‍රෂ් එක පොඩ්ඩක් ඩිස්පිස් කරලා දානවකෝ. මොකද? නෑ මුකුත් නෑ. මේ ඊයර අර මීහරකට දුන්න තුවායි නේද? ඒක බාත්රූම් එකේ බිම දාලා තෙමලා පාගලා චප්ප තොර කරලා ගිහලා තියෙන්නේ. මහ රෑ එක මූසලින්ව ගෙවල් වලට වර්ධ කරනවා. මෙන්න මේ කියලා හොලලා අපා. මල්ලි පුතා බ්‍රෂ් එක ඉස්සුවද? මොකක්ද අංකල් මේ කරලා තියෙන කතාවනේ? ඇයි? අංකල් ටී වොෂ් එකක් දාලා පියාගන්න දුන්නු තුවාය. මේක ගියේ බාත්රූම් එකේ බිම දාලා තෙමලා පාගලා කුජිත කරලා ගිහිල්ලා තියෙන්නේ. අනේ නෑ මල්ලි මම තුවාය නම් බිම දාලා ගියේ නෑ. හොඳද? මට හොඳට මතකයි ඒක නම්. ඊයේ රෑ මං ওই තුවායෙන් ඇඟපත පියලා තෙතෙන්ද කියලා ඔයාලා පුඩු ඇඳිනුත් වල්ලා ගියේ ඈ. චූටි පුතා කවුදයක්ව බාත්රූම් එකටම කුණු පාපිස සැටියවුණු අසමත්තා කිය. අම්පටවුණු තුවාය වෙන්න හරි අපට සිරිවල්ලි එතකොට මම ඒ ඕස් දාලා තුවාය කියලා ඇඟ පිළ තියෙන පාපිසෙන් නොයි මම මේ බැලුවා ඒත් ඇඟ කසන්නේ කියලා. අනේ අංකල් මේ මම කුණුවට පාගන්න එපා. ඇඟ කසනවනේ මේ තව මොන මගුලක් නටලක් දන්නේ මේ ගේ ඇතුලේ. අංක මට හොඳට මුල ඉඳලා කල්පනා කරලා කියන්න. ඊයේ රෑ අංකල් තව මොනවද කරේ? තම වෙනේව තාත්තට හවුවෙන් ඉස්සලා ඔක්කොම මුලින් ඉඳලා හරි ගස්සන්න ඕනේ. අයියෝ මටත් ඒ වාරියට මතක නෑ ඔයි. ඉල්ලෝක පොඩ්ඩක් මතක් කරන්න. ඉස්සල්ලාම මම කුස්සියට ගිහිල්ලා බෙදලා තිබ්බ බත් එක කෑවා. හරි පොළුයි ඉඳුළුයි කෑවා. ඊට පස්සේ අර ඉඳුල් පීරිසි වගේ තිබ්බ මම ඒ ටික හොදලා පිඟන් රාක්කෙන් වැනුවා. අර කණ්ඩ තිබ්බ රොටි ටික හොදලා පිඟන් රාක්කෙන් වැනුවා. ඊට පස්සේ මම බාත්රූම් එකට ගිහිල්ලා දත් ටික වැදගෙන වොෂ් එකක් දාලා නිදාගත්තා. අනේ අංකල් හොන්දට මතක් කරලා කියන්න. අංකල් වෙන මොනවාම හරි කරාද? මොනවාම හරි වෙනසක් දැන්නවද? එහෙම වෙනසක් දැල්ලුනේ නෑ අයිසි. මේ මට චූ කරද්දි පට සීසලක් ආවනේ. සමුසල බාත්රූම් එක ඒසී කරන්නේ. ඒසි? අපේ බාත්රූම් එකේ? චූටි පුතා! කවුද යකෝ මගේ ෆ්‍රිජ් එකට චූ කරපු පරයා? පුදුම හීදලගේ උන් බාත්රූම් එක ඒසී කරලද? අනේ වන්ද. මොන පාර වැඩක් ඔය කරේ? ගෙදර රෑ ඉන්න දුන්න එකගේ ෆ්‍රිජ් එකට උච්ච කරේ. තෝ ඊර සී නැති වෙන්න බීලා නේද හිටියේ? මට තේරුණා තෝ කතා කරනකොට තේරුණ වෙලාව පුරා ඉංගා පාරවල් දිග කල් මූසලේ තාත්තා හදාරින්න නවත්තන්න. තෝ තමයි මේ ඔක්කොම මුල. තෝ තමයි මේ ගල් මූසලේ ගිය ඇතුළේ වද්දාගත්තේ. බලපන් හිටපු අරුවට ගේ විනාශ කරලා. සීන් නැති වෙන්න බීගෙන අනුන්ගේ ගෙවල් අසරින් ගගෙන පවුදනවා. දම මූ අල්ලලා එළියට.
අයියෝ අංකල් මම දැන් මේ ගෙදර රෙද්දක් කරා වසන්නේ කොහමද අංකල්? මමත් නෝන්ටි අංකල්ගේ කුඩු කොන්ත්‍රාත් නම් ආයෙ මට අදින්න කතා කරන්න පාරිද? අරේ එහෙම කියල්ලේ පාවන්නේ පුඩා මගේ අතින් දැනුවත් වෙච්ච කරසල්ලි මෙලෝ ඉසි දැනුවත් හරි නොදැනුවත් හරි අංකල් ගම කාලානේ. අංකල් නම් දැන් ගෙදර යයි. ඊට පස්සේ එන්න පෝරියල් එක මටනේ කණ්ඩ වෙන්නේ තනියම. අනේ පිසිද්දයි අංකල්. හොඳට මතක් කරලා කියන්න තව මොනවද කරේ? එහෙම මතකයක් නෑ ඉසි කොහොම හරි ආයෙ මුල ඉඳන් මතක් කරන්න අංකල්. කුස්සියට ගියා. කෑවා. රොටියේ දුවා. මං අයිස්ක්‍රීම් කන්න කිව්ව කෑවද? අයිස්ක්‍රීම් කන්න අපට වුණානේ හරි එහෙනම් ඒක නෑ. ඊට පස්සේ වොෂ්රූම් එකට ගියා. දත් මැද්දා චූ දැම්මා වොෂ් දැම්මා. තව මොනවද? මේ පුඩකින්න මට කබ්බපාරක් කියන්නේ මමනේ දැම්මා. ඔව් දැන්මට මතක් වුණේ ටොයිලට් එකට දැම්මේ ටොයිලට් එකට දැම්ම නම් කමක් නෑ. ටොයිලට් එකට දැම්මේ කියලා හොඳටම ෂුවර්ද? ඔව් හොඳටම ෂුවර් මං චූ කරන ගමන් ටොයිලට් එකටම දැම්මේ අංකල් පුටකින්න අංකල් අයිස්ක්‍රීම් කෑවෙත් නැත්තම් චූ කරත් ෆ්‍රිජ් එකට නම් ෆ්‍රිජ් එක අරින්න හේතුව මොකක්ද? ෆ්‍රිජ් එක ඇරියේ අයිස්ක්‍රීම් ගන්න මං අයිස්ක්‍රීම් පෙට්ටිය අතට ගත්තට මට අයිස්ක්‍රීම් කාගන්න බැරුව ගියා උක්කාරට වගේ ආවා අයිස්ක්‍රීම් පෙට්ටිය අතර ගත්තා. අයිස්ක්‍රීම් පෙට්ටිය අතර ගත්තා නම් වමනේ කරේ කොහෙටද? මේ අපි එදා වැනිලා අයිස්ක්‍රීම් එකක් නේද ගත්තේ? අපිට රවට්ටලා ෆෘට් නැන්නට දීලාද මන්ද? මේකේ ගම්මිරිස් දාපු peer රහක් එනවනේ. Come on, Retta!